නන්දිමිත්‍ර යෝධයා. අපි අද යන්නේ මේ නන්දිමිත්‍ර යෝධයාගේ යට ගියාව හොයාගෙන. අපි මේ යන්නේ අනුරාධපුරයේ ඉඳන් වවුනියාව මාර්ගයේ වවුනියාවනුත් එහා මාමඩුවත් පසු කරගෙන නන්දිමිත්‍ර යෝධයාගේ ගමට. ඒ කියන්නේ මහා කච්චකුඩිය කිඹුලගල කියන ප්‍රදේශයට තමයි අපි අද ඔයාලව එක්කන් යන්නේ. මේ තියෙන්නේ මහා කච්චකුඩිය ඒරුපොතාන කියන ගම. මේ නන්දිමිත්‍ර පිළිරුව ළඟට තමයි අපි අද ආවේ. ඉතින් ඔබට හරියටම Google සටහන දෙනවා නම් අනුරාධපුරයට ගිහිල්ලා වවුනියාවට ගිහිල්ලා එතනින් මාමඩුව මහා කච්චකුඩිය ඒරුපොතාන මේ තියෙන කිඹුලගල. මේ කිඹුලගල තමයි මේ අපේ ගමනාන්තය. අද කිඹුලගල කියන්නේ ඇත්තටම අතීතයේ මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක්. බොහෝ විට ඒවා සකස් කරලා දෙන්නේ නැති මේ නන්දිමිත්‍ර යෝධයා ඇතුළු එහෙම නැත්නම් ඊටත් කලින් පරපුර. ඉතින් අද අපි මේ කිඹුලගල විස්තර හොයාගෙන මේ තියෙන නන්දිමිත්‍ර පිළිරුව මේ ගමට ආපු ගමන් ඔබට දකින්න තියෙන්නේ නන්දිමිත්‍ර යෝධයාගේ පිළිරුව. මේ මෑතකදී ඉදි කරන ලද්දක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. මේ ස්ථානය ඇත්තටම යුද හමුදා කඳවුරක් විදියටයි පාවිච්චි වෙන්නේ අද. මේ ඔබට පේන්නේ කිඹුලගල. කිඹුලගල කියලා කියන්නේ මේක උඩ තියෙනවා කිඹුලෙක්ගේ හැඩයට නිර්මාණය වෙච්ච යම් ගල් පර්වතයක්. අපි යමු ඒක බලන්න. මේ ඔබ දකින්නේ යුද හමුදා කඳවුර සහ පුරාවිද්‍යා කෞතුකාගාරය. එයත් අද පාලනය වෙන්නේ මේ යුද හමුදා මූලස්ථානයේ මගින්. අතීතයේ LTT කලබල කාලේ LTT තර්ජන විශාල වශයෙන් තිබ්බ මායම් ගමක් මේක. අද සංවර්ධනය වෙලා. ඉතින් අපි යමු එරට. මේ කිඹුලගල ඒ කිඹුලගල නගින්නට ඔබ ආරම්භ කරන ස්ථානය තරමක් දුෂ්කරයි මේ ගමන. ඔබට ඉහළට නැගීමට පඩි සකස් කරලා නැහැ තාමත්. අපි බලමු කොහොමද යන්න පුළුවන් කියලා. දැන් අපි මේ කන්දේ මැද හරියට ඇවිල්ලා ඉන්නේ. ඈත හාත්පස ඔබට දර්ශනය වෙන්නේ ත්‍රිකුණාමල වරාය ආසිත ප්‍රදේශය. ඉතින් මේක උඩට නැග්ගාම ඇත්තටම ඒ වරායේ බහලුම් යන්ත්‍රවල යම් යම් ඡායාවන් ඈතින් ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයේ හැමතැනම පුරාවිද්‍යාත්මක ස්මාරක සහ ගල්ලෙන් පිහිටි ඒ කුඩා කඳු ගැට පේන්නට තිබෙනවා. මේ නන්දිමිත්‍ර යෝධයාගේ පිළිරුව සහ ඒ ප්‍රදේශයේ අපි දැන් මේ කඳු ගැටේ ඉහළට නැගලා ඉන්නේ. මෙන්න මේක තමයි යාළුවනේ කිඹුලගල කියලා කියන්නේ. කටාරම් කොටපු ඒ ගල් පතුරක් වැනි යමක් මේ ගල මුදුනේ තියෙන කිඹුලෙක්ගේ හැඩයට තියෙන හින්දා තමයි මේක කිඹුලගල කියලා විවහාර වෙන්නේ. ඉතින් මේක කවුරුන් විසින් සකස් කරන්නට යෙදුනද නන්දිමිත්‍ර යෝධයාගේ කාලෙද එහෙම නැත්නම් ඊටත් කලින් කාලයකද කියලා නිශ්චිත අදහසක් නැහැ. කොහොම හරි මහරහතන් වහන්සේලා වැඩ සිටපු ගල්ලෙන් විශාල ප්‍රමාණයක් ඒවා ස්වභාවික ගල්ලෙන්ද එහෙම නැත්නම් මිනිසා විසින් නිර්මාණය කරපු ඒවාද කියලා තවමත් අභිරහසක්. ඉතින් මේ ගල මුදුනට අපිට යම් යම් ස්ථානවල කුඩා ජලය රැඳි ආවාට වැනි දෑ දැක ගන්නට පුළුවන් වුණා. ඉතින් මේ වියලි කාලයක පවා යම් වතුර ප්‍රමාණයක් කුඩා පොකුණු වල දැක ගන්න පුළුවන් වුණා. මේ හාත්පස දර්ශනයන් ඔබට පේන්නේ මේ LTT තර්ජන වලට ලක්වෙච්ච ප්‍රදේශ. මෙන්න මේ ස්ථානයේ විශේෂයෙන් බලන්න. මේ ප්‍රධාන ගලෙන් මේ කුඩා ගල් පතුරක් පැත්තකට කැඩිලා විසි වෙලා තියෙනවා. ඉතින් මේක කොහොම වුණාද? මේ ගල්ලෙන් නිර්මාණය කරද්දී යම් කිසි පුජ්‍යලයක් එය පතිත කිරීමේදී ඒ කොටසක් බින් වුණාද? එහෙම නැත්නම් ස්වභාවිකවම බින් වෙච්ච ගල් පතුරක්ද කියන එක අපිට අදටත් අභිරහසක්. මේ බලන්න මෙතනින් කැඩිලා ඒ ගල් පතුර බින් වෙලා තියෙන අදටත් ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ කිඹුලගල ඒ ප්‍රධාන මාර්ගයට පේන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ අපි මේ ඉන්නේ. මේ කිඹුලගල පිටිපස්සෙන් අපි යන්නේ අර ප්‍රධාන කිඹුලෙක් හැඩයට තියෙන ඒ ගල් පතුර බලන්න. ඉතින් මේ ගල් හැමතැනම තියෙන්නේ මේ ගල්
ආශ්‍රිත මේ ස්වභාවිකව හෝ මිනිසා විසින් නිර්මාණය කරපු නිර්මාණ. මෙන්න මේක තමයි යාළුවනේ කිඹුලෙක්ගේ හැඩයට තියෙන ගල් පතොර. ඉතින් මේක යොදාගෙන තියෙනවා මහරහතන් වහන්සේලා සඳහා කටාරම් කොටපු ගල්ලෙන් පූජා කරන්නට. හැබැයි මේ ගැටලුව තියෙන්නේ පුජ්‍යලයකට හිටගෙන ඉන්න පුළුවන් මට්ටමේ ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් අතීතයේ අපි දන්නේ මේක යම් උසකට ආරුක්ක වලින් එහෙම නැත්නම් කුළුණු වලින් උසකට තිබ්බ කටාරම් කොටපු ගල්ලෙනක්ද කියලා. යම් පුජ්‍යලයකට එතන හිටගෙන ඉන්නට අපහසු තත්ත්වයක් තමයි පේන්නේ. නමුත් කටාරම් කොටලා තියෙනවා. එහෙමනම් මෙය සැතපීම සඳහා යොදාගත්ත ස්ථානයක්ද? එහෙමත් නැත්නම් මේ කිඹුලගල මේ ගල් පතුර යම් ආරුක්කු මත තිබූ දෙයක්ද කියන අභිරහස දැන් තියෙනවා. මේ ඔබට දිස්සෙන්නේ හාත්පස තිබෙන ගල් නිර්මාණ. බොහෝ ඒවා කටාරම් කොටලා තිබෙනවා. බලන්න මේ ගල් පතුරත් මේ ගල් පතුර යට මේ බිම පතිත වෙලා තියෙන්නේ. නමුත් යට පැත්තේ ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් කටාරම් කොටපු ස්වභාවයක් පේන්නට තියෙනවා. අපි දන්නේ මේ ඔබ දකින්නේ කටාරම. ඉතින් මෙය බිම පතිත වී තියෙන ආකාරයට කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ මේයින්. නමුත් මෙය කණු 4ක් උඩ තිබූ ගල් වහලයක් වන්නටත් පුළුවන්. අද බිම පතිත වී තිබෙන මේ කටාරම් වලින් ඔබට පේන්නේ ඒකයි. ඉතින් ඒ ගල් පතුරම බිමට පතිත වීමේදී යම්කිසි පැල්මක්, මේ බලන්න මේ පැල්ම හරියටම ඒ ආකාරයටම දෙකට වෙන් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ මේ අභිරහස් විසඳාගත යුතුයි. අතීතයේ මේව ගල් ආරුක්කු මත තිබ්බ ගල් වහලද යම් අවස්ථාවක භූචලනයක් හෝ වෙන යම් සංසිද්ධියක් කඩාකප්පල්කාරී දෙයක් නිසා ඒවා බිමට පතිත වූවාද කියා අපට හරියටම නිශ්චිත අදහසක් ගන්නට බෑ. මේ සෑම ගල් පර්වතයකම කටාරම් කොටන ලද යම් ගල් ගුහාවක් තිබෙනවා. නමුත් මිනිසෙකුට සිට ගැනීමේ අවස්ථාව තියෙනවද නැද්ද කියන එක ඔබ තීරණය කර යුතුයි. සමහර ඒවා මේ ඒ අඩියට ආරුක්කු එහෙම නැත්නම් ඒ ආධාරක තිබූ ස්ථාන අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒවා කොහොම තිබ්බද, ස්වභාවිකව පිහිටියේවද කියා අදටත් අභිරහසක්. තියෙන්නේ ඇත්තටම මේ ස්ථාන බලන්න, මේව ගැන හිතන්න, අදහසක් ඇති කරගන්න විශිෂ්ට නිර්මාණ. සෑම තැනකම දකින්න පුළුවන් වුණේ යම් කටාරමක් කොටන ලද ගල් ආරුක්කු සහ ගල් නිර්මාණ. මේ ස්ථානයේ කුඩා බුදු පිළිමයක් තබා තිබෙන ආකාරය මෙයත් විශේෂ ගල්ලෙනක් ලෙසයි අපිට දකින්නට පුළුවන් වුණේ. ඔබට පේනවා ඇති කටාරමක් කොටලා තියෙනවා. නමුත් මේ කටාරම මේ ගල් පර්වතයේ එහෙම නැත්නම් මේ ගල් පතුර රඳවන්න යොදාගත්තේ ගල් හරහාත් එහෙම නැත්නම් මේ ගල් ඇතුළටත් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන්ම මේ කටාරම කොටලා පස්සේ මේ ගල් කුළුණු දෙක මත තැබූ එකක් වගේ තමයි පේන්නේ. ඉතින් මේ අපි ඇවිද යන්නේ කිඹුලගල මේ ගල් පර්වතයේ මුදුනේ. වමේ සිට දකුණට විහිදිච්ච මීටර් ගණනාවක ගල් පතුරක් මේක ඇත්තටම. ඒක උඩ ඔබට යන්න පුළුවන් එහෙට මෙහෙට. අතීතයේ මේ LTT තර්ජන වලට ලක් වෙච්ච ප්‍රදේශයක්, මායම් ගම්මානයක්. මේ හාත්පස වන අලින්, ඒ වගේම වන සතුන් සහ ත්‍රස්තවාදීන් සැරිසරන්නට ඇති නිතරම.
තරමක් වියලි කාලයක අපි ආවේ. ඔබට පේනවා ඇති මේ දර්ශනයන් ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ. ඉතින් මේ නන්දිමිත්‍ර යෝධයාගේ ගම ඇත්තටම නන්දිමිත්‍ර කියලා කියන්නේ එළාර රජුරෝ යටතේ සේවය කළ කාලයක්. නමුත් දුටුගැමුණු රජතුමාට පසුව එකතු වුණු සුවිශේෂී මෙහෙවරක් කරපු දුටුගැමුණු රජතුමා මරණයෙන් පවා ගලවා ගත්තයි කියන පුජ්‍යලයක්. ඉතින් හවස් වැටීගෙනත් ආවා. ඉතින් මේ නන්දිමිත්‍ර යෝධයාගේ ගමෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා අපි තවත් දවසක මේ නන්දිමිත්‍ර කියන මහා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ඔබෙන් සමුගන්නවා කිඹුලගල මහා කච්චකුඩිය නන්දිමිත්‍ර යෝධයාගේ ගමේ සිට. සුබ දවසක්. සබ්ස්ක්‍රයිබ් කරන්න අපි ඔබ යමක් දැනගත්තා නම් අපේ වීඩියෝස් සමග නිතරම රැඳී ඉන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න.